හැමෝටම සුබ දවසක්. දැන් මේ වෙනකොට ඇමරිකාවේ NASA ආයතනය මගින් ආටිමිස් 2 ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් තියෙනවා. ඉතින් මේ ආටිමිස් 2 මෙහෙයුම යටතේ ගගනගාමීන් 4 දෙනෙක් මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේදී චන්ද්‍රයා මතට ගමන් කිරීමට නියමිතයි. ඇත්තටම චන්ද්‍රයා මතට ගමන් කරනවා කියලා කිව්වට චන්ද්‍රයා වටා ගමන් කරලා මේගොල්ලෝ ආපහු පෘථිවියට එනවා. ඉතින් මේ ආපහු පෘථිවියට යන අතරතුරේදී ඒ කියන්නේ චන්ද්‍රයා වටා ගමන් කරලා ආපහු පෘථිවියට එද්දී චන්ද්‍රයා වටා යන අභ්‍යවකාශ යානයට ඔයාලගේ නම ලබා දෙන්න පුළුවන්. මේ නම ලබා දෙන්නේ ඩිජිටල් බෝඩින් පාස් එකක් විදියට. ඉතින් මේ බෝඩින් පාස් එකක් දීලා ඇත්තටම සිද්ධ කරන්නේ ඔයාලගේ නම චන්ද්‍රයා වටා අරගෙන යන්න අවස්ථාවක් ලබා දෙන එක. මේක නිකන් ඩිජිටල් සංකේතයක් වගේ දෙයක්. ඉතින් මේ නම සඳහන් වෙලා තියෙන්නේ මේ ඔරායන් ස්පේස් ක්‍රාෆ්ට් එකේ. ඉතින් මේ ඔයාලට පේනද මේ බෝඩින් පාස් එකේ යටින් තියෙනවා ස්පේස් ක්‍රාෆ්ට් එකක් පින්තූරයක්. මේ තියෙන මෙන්න මේක තමයි ඔරායන් ස්පේස් ක්‍රාෆ්ට් එක. මෙන්න මේකේ ඇතුලේ තියෙනවා මයික්‍රෝ චිප් එකක් සම්බන්ධ කරලා අන්නේ මයික්‍රෝ චිප් එකට ඔයාලගේ නම ඇතුළත් කරනවා මේ බෝඩින් පාස් එක ලබා ගත්තට පස්සේ. දැන් මේ වෙනකොට ඔයාලට පේනවා ඇති 1883233ක් මේ බෝඩින් පාස් එක ක්ලේම් කරලා තියෙනවා. ඒ කියන්නේ බෝඩින් පාස් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලගේ නමත් මේ විදිහට චන්ද්‍රයා වටා රැගෙන යන්න කැමති නම් ඔයාලට පුළුවන් මෙන්න මේ සයිට් එකට ඇවිල්ලා ඔයාලගේ නම සඳහන් කරලා මේ බෝඩින් පාස් එක ලබා ගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ වැඩේ සිද්ධ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහට Google එකට ගිහින් send your name කියලා type කරන්න. එතකොට කෙලින්ම මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් එනවා. NASA Artemis 2 send your name to space කියලා එනවා. මෙන්න මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාට පස්සේ මේ සයිට් එකට ආපහු ඔයාලට පුළුවන් මේ විදිහට එන්න. එතනට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා first name last name pin code කියලා එකක්. මෙතන ඔයාලට තියෙන්නේ ඔයාලගේ නම first name එක විදිහටත් නමේ අනිත් part එක last name එක විදිහට type කරලා ඔයාලට මතකෙ ඉන්න pin code එකක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ යටින් පැහැදිලිවම කියලා තියෙනවා keep track of your pin. NASA is not able to recover a lost pin. ඒ කියන්නේ මේ pin එක ඔයාලා තියාගන්න ඕනේ. මේක නැති වුණොත් එහෙම මේකට මේක recover කරලා දෙන්න ක්‍රමයක් NASA එකට නැහැ කියලා. So you will need to keep track if you want to look up your boarding pass in the future. ඉස්සරහට මේක බලන්න ඕනේ නම් ඔයාලට මේක දිගටම තියාගන්න වෙනවා මේ පින් එක අමතක කරගන්න එපා. හරි එහෙනම් අපි බලමු කොහොමද ඔයාලගේ බෝඩින් පාස් එක ගන්න කියලා. මගේ නම ටයිප් කරනවා මෙතන ෆස්ට් නේම් එක ඒ වගේම ලාස්ට් නේම් එක. මම පින් කෝඩ් එකක් විදියට දැනට මම ටයිප් කරගන්නවා 7000 දාලා මම මේක සබ්මිට් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති ක්‍රියේට් වෙනවා බෝඩින් පාස් එක. ඔන්න මගේ නමට බෝඩින් පාස් එකක් ක්‍රියේට් වුණා. ඒ කියන්නේ දැන් මගේ නම මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ඇතුලේ අරගෙන යන මයික්‍රෝ චිප් එකේ සඳහන් වේවි. ඉතින් මගේ නම ඇත්තටම දැන් චන්ද්‍රයා වටා මේ මිෂන් එක සිද්ධ වෙන දවස්වල ගමන් කරනවා. ඉතින් ඒක ඇත්තටම ලොකු දෙයක්. අඩුම තරමේ අපිට යන්න බැරි වුණත් සඳ වටා ගමන් කරන අභ්‍යවකාශ යානයක හරි තමන්ගේ නම අරගෙන යන්න පුළුවන් වුණා කියන්නේ ඒක ඇත්තටම ලොකු අභිමානයක් වගේ දෙයක්. ඉතින් මේ බෝඩින් පාස් එක ඔයාලට කවදාරි දවසක සේව් කරලා තියාගන්න පුළුවන්. කවදාරිම දවසක කියන්නේ ඉදිරි අනාගතයේදී ඔයාලට කවදාරි කියන්න පුළුවන් මම ආටිමිස් මිෂන් එකේ බෝඩින් පාස් එකක් අරගත්තා. මගේ නමත් හඳ වටේ ගියා කියලා. ඉතින් මේක කොහොමද දැන් අපි සේව් කරගන්නේ? මේ විදිහට මේකට ක්ලික් එකක් දැම්මට පස්සේ මේක නිකම්ම අපිට සේව් වෙනවා. සේව් වෙනවා කියන්නේ මේ විදිහට සේව් වෙන වින්ඩෝ එක අපිට එනවා. මේක ඕනම බ්‍රවුසර් එකකින් මේක සේව් කරගන්න පුළුවන්. එහෙම ආවේ නැති වුණොත් මේකට රයිට් ක්ලික් කරලා save image as ගියත් මේ link එක මේ විදිහට ගිහිල්ලා මේක download වෙන තැනට ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මම මේකට නමකුත් දාගන්නවා මගේ නම file name එක විදිහට දාගන්නවා. දාලා මම මේක save කරනවා. මෙන්න මේ විදිහට අන්තිමට අපිට බලා ගන්න පුළුවන් boarding pass එක generate වෙලා තියෙනවා. ඉතින් මේ boarding pass එකේ මොනවද තියෙන්නේ කියලා අපි බැලුවොත් උඩින්ම තියෙනවා NASA ආයතනයේ logo එක ඒ වගේම National Aeronautics and Space Administration කියලා ලියලා තියෙනවා. මේ තියෙන මට හම්බෙලා තියෙන serial number එක ඒ වගේම boarding pass Artemis 2 කියලා තියෙනවා මගේ name එක තියෙනවා. Artemis mission එකේ logo එක තියෙනවා. මෙන්න මෙතනින් සඳහන් වෙන්නේ පෘථිවිය ඉඳන් හඳට ගිහිල්ලා හඳේ ඉඳන් ආපහු පෘථිවියට එනවා කියන එකේ පොඩි සංකේතයක්.
එතකොට මේ තියෙන SLS රොකට් එක මේකේ තමයි මේ ස්පේස් ක්‍රාෆ්ට් එක අරගෙන යන්නේ මිනිස්සුත් එක්ක. මම ඔයාලට සයිට් එකෙන් පෙන්නන්නම් SLS රොකට් එක කියන්නේ මොකක්ද කියලා තව පොඩි වෙලාවකින්. ඒ වගේම ලෝන්ච් සයිට් එක තමයි මේ රොකට් එක දියත් කරන්නේ මෙන්න මේ කෙනඩි ස්පේස් සෙන්ටර් එකෙන්. මේක පිහිටලා තියෙන්නේ ෆ්ලෝරිඩා වල ඇමරිකාවේ. ඊට පස්සේ ස්පේස් ක්‍රාෆ්ට් එකේ නම තමයි ඔරායන්. මෙන්න මේ ස්පේස් ක්‍රාෆ්ට් එකේ මෙන්න මෙන්න මේ කොටසේ තමයි ගගනගාමීන් 4 දෙනා ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඩෙස්ටිනේෂන් එක විදිහට දාලා තිනවා around the moon. ඒ කියන්නේ චන්ද්‍රයා වටා තමයි මේක ගමන් කරන්නේ. ඒතර යටින් තියෙනවා ගගනගාමීන් 4 දෙනාගේ නම් 4 සහ ඒගොල්ලන්ගේ පොසිෂන් එක මොකක්ද කියලා. මෙතන දාලා තිනවා රීඩ් විස්මන් කියන එක්කෙනා කමාන්ඩර් විදිහට තමයි කටයුතු කරන්නේ. වික්ටර් ග්ලෝවර් පයිලට් විදිහට ඉන්නවා. ඒ වගේම මෙහෙයුම් විශ්ලේෂකලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ක්‍රිස්ටිනා කෝච්, අනිත් එක්කෙනා ජෙරමි හැන්සන්. ඉතින් මෙන්න මේ 4 දෙනා තමයි මේ ස්පේස් ක්‍රාෆ්ට් එකේ නැගලා පෙබරවාරි මාසේ චන්ද්‍රයා වටා ගමන් කරලා ආපහු පෘථිවියට එන්නේ. ඉතින් මෙයාලා 4 දෙනා විතරක් නෙවෙයි මේක රෙජිස්ටර් වෙච්ච නම් තියෙන කට්ටියත්. ඒ කියන්නේ මේ නම් ටික චන්ද්‍රයා වටා අරගෙන යනවා මේ ස්පේස් ක්‍රාෆ්ට් එක ඇතුලේ. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා කොච්චර දුරක් මේක ගමන් කරනවද කියලා. පෘථිවිය ඉඳන් සැතපුම් 6,85,000ක් දුරකට තමයි මේ අභ්‍යවකාශ යානය ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයාලට බෝඩින් පාස් එකේ තිබිච්ච දේවල් මොනවද කියන එක ගැන අවබෝධයක් එන්නේ නැති කියලා. අපි දැන් පොඩ්ඩක් බලමු මිෂන් එක ගැන විස්තර මොනවද කියලා මේකේ තියෙන. ඊට කලින් මෙන්න මෙතන යට තියෙනවා join NASA as a virtual guest for Artemis 2 and stay informed. ඔයාලා virtual guest කෙනෙක් විදිහට join වෙන්න කැමති නම් Artemis 2 mission එක ගැන තොරතුරු තවත් දැනගන්න කැමති නම් මෙන්න මෙතන ගිහිල්ලා click කරන්න පුළුවන්. click කරාට පස්සේ මෙතන email address එක, first name එක, last name එක ලබා දුන්නොත් ඔයාලට පුළුවන් Artemis 2 mission එක ගැන වැඩිදුර විස්තර email පණිවුඩ හරහා ලබා ගන්න. කැමති නම් විතරක් ඔයාලට ඒව add කරලා join us කියන එක click කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු තව පල්ලෙහාට ගියොත් එහෙම mission එක ගැන පොඩි විස්තරයක් මෙතන දාලා තියෙනවා. ඒ වගේම මිෂන් එකේ ගමන් කරන ගගනගාමීන් සෙට් එකේ නම් ටික ආපහු මෙතන කියලා තියෙනවා. ස්පේස් ක්‍රාෆ්ට් එක මොකද්ද, රොකට් එක මොකද්ද කියන එක ගැන විස්තර දාලා තියෙනවා. ඒ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. මෙන්න තියෙනවා ගගනගාමීන් 4 දෙනා සදාහන් කරපු තැන. මේ ඉන්නේ රෙඩ් විස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝච්, ජෙරමි හැන්සන්. මෙන්න මේ ජෙරමි හැන්සන් විතරක් NASA ආයතනයේ කෙනෙක් නෙවෙයි. මෙයා ඇවිල්ලා කැනේඩියන් ස්පේස් ඒජන්සි එකේ ඇස්ට්‍රොනට් කෙනෙක්. ඉතින් මේ ඔගොල්ලෝ දන්නවා ඇති ආර්ටමිස් ප්‍රෝග්‍රෑම් එක NASA ආයතනයේ විතරක් නෙවෙයි තවත් රටවල් කිහිපයක හවුල්කාරීත්වයක් මත තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ මෙහෙයුමේදී NASA ආයතනයේ 3 දෙනෙකුයි කැනඩාවේ එක්කෙනෙකුයි තමයි මිෂන් එකට සහභාගී වෙන්නේ. එතනින් තවත් යටට ගියොත් එහෙම ආර්ටමිස් ප්‍රෝග්‍රෑම් එක ගැන තවදුරටත් විස්තර ඔයාලට දැනගන්න පුළුවන්. මේක දවස් කීයක සිද්ධ වෙනවද? මේක 10 day mission ප්‍රෝග්‍රෑම් එකක්. ඒ වගේම ඔය වගේ විස්තර ගොඩාක් ඔයාලට මේ සයිට් එකේ කියවන්න පුළුවන්. මේ තියෙන ආර්ටමිස් මිෂන් එකේ ලෝගෝ එක, මේ තියෙන ඔරායන් ස්පේස් ක්‍රාෆ්ට් එක, මේක ඇතුලේ තමයි ගගනගාමීන් ගමන් කරන්නේ. මේ තියෙන්නේ SLS රොකට් එක. මේ තියෙන්නේ ලොන්ච් කම්ප්ලෙක්ස් එක. ඒ කියන්නේ රොකට් එක දියත් කරන ස්ථානය. මේ රොකට් එක මෙහෙම ක්ලික් කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් ස්පේස් ලොන්ච් සිස්ටම්. එහෙම නැත්නම් SLS රොකට් එක කියන්නේ මොන වගේ එකක්ද කියලා. මේක දැනට ලෝකේ නිර්මාණය කරලා තියෙන දැවැන්තම රොකට් වලින් එකක්. මෙන්න මේ විදිහට සම්පූර්ණ විස්තර Artemis 2 එක ගැන ඔයාලට Artemis 2 එක නිර්මාණය කරන SLS රොකට් එක ගැන බලන්න පුළුවන්. ඒ වගේම ආපහු බැක් වෙලා Orion කියන එක ක්ලික් කරොත් සඳ වටා ගමන් කරන අභ්‍යවකාශ යානය ගැන තවත් විස්තර ඔයාලට මේ විදිහට දැනගන්න පුළුවන්. මෙන්න මෙතන තමයි Orion ස්පේස් ක්‍රාෆ්ට් එක රොකට් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක නිර්මාණය කරපු හැටි මේ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මීටත් වඩා විස්තර සිංහල භාෂාවෙම තවත් දැනගන්න ඕනේ නම් ඔයාලට කෙලින්ම යන්න පුළුවන් මගේ YouTube channel එකට. අසිරිමත් විශ්වය කියලා සර්ච් කරා නම් ඔයාලට මගේ YouTube channel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ මම Artemis කියලා වෙනමම playlist එකක් හදලා තියෙනවා. මේ playlist එකේ කලින් Artemis 1 project එක ගැනත් සම්පූර්ණ විස්තර ඇතුළත්
ඒ වගේම දැන් මේ අලුතෙන් පටන් ගත්ත Artemis 2 ප්‍රොජෙක්ට් එක ගැනත් විස්තර ඇතුළත් කළා. මම දැන් වීඩියෝ දෙකක් හදලා තිනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝත් බලන්න. ඉතින් මෙතන Artemis කියලා සර්ච් කරොත් මේ වෙනකොට වීඩියෝ 8ක් Artemis missions ගැන මම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒව ඔයාලට බලන්න පුළුවන් මිෂන් එක ගැන ලොකු උනන්දුවක් තියෙනවා නම්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Artemis ප්‍රෝග්‍රෑම් එකට ප්‍රෝග්‍රෑම් එක මාර්ගයෙන් ඔයාලගේ නම චන්ද්‍රයා වටා අරගෙන යෑමේ හැකියාව තියෙන්නේ. ඉතින් මම මේ කියලා දීප එක තේරුණා නම් මම හිතනවා මේකට සරල දෙයක්. මේක තේරුණා නම් ඔයාලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ස්පේස් සම්බන්ධව ප්‍රෝග්‍රෑම් වලට ඔයාලා ස්පේස් සම්බන්ධ දේවල් වලට කැමති නම් මගේ YouTube channel එකත් බලන්න සහ මගේ page එකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා. එන ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.